කොහොමද ඉතින් ඔයාලා හැමෝටම මම නම් හොඳින් ඔයාලත් හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් මේ දවස්වල A level exam එකක් යනවා. ඒ වලට වැඩ කරන අය ඉතින් හොඳට වැඩ කරගෙන ඔයාලගේ exam හොඳින් පාස් වෙන්නේ කියලා මම මේ වීඩියෝ එකෙනුත් ඔයාලට විශ් කරනවා. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්න හිතන්නේ තාම කම්මැලි වෙලා කිසිම වැඩක් කරන්න නැති ඔයාලා වෙනුවෙන්. අන්න ඒ දේවල් මම මේ කතා කරන්න හදන්නේ. ඉතින් මම මේවට ඕන තරම් ෂෝට් වීඩියෝස් ඔයාලට දීලා තියෙනවා මගේ channel එකේ. ඉතින් ඒවත් බලන්න. ඒකෙනුත් ගොඩක් දේවල් ඔයාලට එකතු කරගන්න පුළුවන්. ඉස්සෙල්ලම අපි හිතමු කොහොමද අපි දැන් පාඩම් කරන්න පටන් ගන්න කියලා. පටන් ගන්න ඔයාට ලේසිම. ඔයා කැමතිම දෙයකින්. ඔයා කැමතිම සබ්ජෙක්ට් එකක් තියෙනම් ඒ දේ තෝරගෙන ඉස්සෙල්ලා පාඩම් කරන්න පටන් ගන්න. ඒකෙනුත් තමන් ඉස්සෙල්ලා පොඩි දෙයක් කරන්න. තමන්ට ලේසි දෙයක් පොඩි ටාගට් එකක් මුලින් තියාගන්න. ඒ ටාගට් එකට වැඩ කරන්න. අද මම මෙන්න මේ පිටුව විතරක් කරනවා. හරි. ඔයා ඒ පිටුව විතරක් අද දවසට කරන්න. ඒ කරලා ඔයා තා විනාඩි 10ක් විතර අරගෙන අද මම මොනවද කරේ ඒ දේවගෙන් ගන්න පුළුවන් හොඳම දේවල් ටික ඔයාලගේ ඔළුවට අරගන්න ඕන. එතකොට ඔයාලා අද කරේ එක පිටුවක් නම් හෙට වෙද්දී ඔයාලා ඊට වැඩිය එකක් හරි වැඩියෙන් වැඩ කරන්න ඕන. ඒ විදිහට දිගටම එකින් එක වැඩ කරගෙන යනකොට ඔයාලට මාසයක් ඇතුළත හොඳ මට්ටමකට එන්න පුළුවන්. මම නම් ගොඩක්ම හොඳයි කියන්න ඔයාලා පාඩම් කරන දේවල් චුට්ටක් කොලේක ලියලිය පාඩම් කරන විශේෂම කරුණු. එහෙම අපි ලියලිය පාඩම් කරන දේවල් අපිට සාමාන්‍යයෙන් අමතක වෙන්නේ නැහැ. අන්න ඒ ක්‍රමය ගොඩක්ම හොඳ ක්‍රමයක්. ඒ වගේම පුළුවන් තරම් ඔයාලා පාඩම් කරන තැන ඔයාලට කැමති විදියට හදාගන්න. ඒ වගේම පුළුවන් කට්ටිය පාඩම් කරන තැන වෙනස් කරන්න. දැන් ගොඩක් අය ගෙදරම වැඩ කරනවා. ගෙදර නැතුව දොර ලයිබ්‍රරි තියෙනවා. ඒ වගේ තැන්වල වැඩ කරන්න පුළුවන්. එතකොට ඔයාලගේ යාළුවෝ එකතු කරගෙන ගෲප් හදාගෙන වැඩ කරන්න. ඒ වගේම ඔයාලට පාඩම් වැඩ කරන වෙලාවට එන කම්මැලිකම් තියෙනවනේ. අපිට එක දිගට වැඩ කරන්න අමාරුයිනේ. ඒ කම්මැලිකම් එක්ක ඔයාලා අනිවාර්යෙන් සාමාන්‍ය මොටිවේෂන් වීඩියෝ එකක් ඒ වගේ දේවල් චුට්ටක් බලන්න. එතකොට ඔයාලට ওই කම්මැලිකම් එහෙම නැති කරගන්න පුළුවන්. එතකොට ඔයාලට තව වැඩ කරන්න හිතෙනවා. ඒ වගේම මම වුණත් වැඩ කරේ මගේ යාළුවත් එක්ක. ඉතින් ඒ විදිහට කරලා මටත් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වුණා. මේ දේවල් ඔයාලත් එක්ක කියන්නේත් ඔයාලගේ දේවල් ඒ විදිහට සාර්ථක කරගන්න පුළුවන් වෙන පොඩි හරි දෙයක්. මම මේ කියන දෙයකින් පොඩි හරි උදව්වක් වෙනවා නම් ඒක ඔයාලටත් හොඳයි. ඉතින් මේ වගේ පාඩම් කරන්න කම්මැලි ඒ වගේ වැඩ නොකර ඉන්න ඔයාගේ යාළුවොත් ඉන්නවා නම් මේ වීඩියෝ එකේ යාළුවටත් යවන්න. ඒ වගේම තව විශේෂ දෙයක් ඔයාලා වැඩ කරන්න ඕන. ඔයාලට පුළුවන් මට්ටමට ඔයාලා කවදාවත් තව කෙනෙක් සංසන්දනය කරගෙන වැඩ කරන්න යන්න එපා. ඒ විදිහට වැඩ කරන්න ගියොත් ඔයාලගේ වැඩ කොහොමවත් අඩාල වෙනවා. ඔයාලට පුළුවන් විදිහට ඔයාලගේ විදිහට ඔයාලා අනිවාර්යයෙන් වැඩ කරන්න පුරුදු වෙන්න. ඒක හොඳ ඔයාලටමයි. ඉතින් අපේ ජීවිතය අපිමයි නිර්මාණය කරගන්න ඕන. ඔයා නිකන් නිකරුණේ ওই විදිහට ඉන්නව නම් ඔයා ඉස්සරහට නිර්මාණය කරගන්නේ ගොඩක් දුක්ඛිත ජීවිතයක්. ඔයාලා දැන් මහන්සි වෙනව නම් තමයි ඔයාලගේ අනාගතේ ගොඩක් ලස්සනට ඔයාලට ගෙනියන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් අපි ඉක්මනට තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් හැමෝටම සුබ දවසක්.